ඔන්න අපේ අශේන් මල්ලියට මම දෙන චැලෙන්ජ් එක තමයි. යෝ අශේන් මල්ලි. හරි අශේන් මල්ලි. ඔයා දැන් ඔන්න මට හම්බෙලා තියෙන අශේන් මල්ලිට දෙන්න. ඉතින් මේ පාර වීඩියෝ එක ගෙනාවේ අශේන් මල්ලි. ඉතින් සමහරක් කැම නිසා අද මට දිව්‍ය රසවල සේරම නැතු යන්න පුළුවන්. ඒ කොහොම වුණත් අද මං සේරම කාලා තමයි නවතින්නේ. හෙලෝ යාළුවනේ ඉතින් ඔන්න අදත් ගෙනලා තින්නේ සුපිරිම vlog එක. ඉතින් අද තමයි ඉතින් දිව්‍ය රසවල පහළම ඉතින් කන්න යන්නේ කෑම. මේ සේරම ඉතින් තෝරන්නේ YouTubers ලා. ඉතින් YouTubers ලා තමයි දිව්‍ය රසවල වලට කෑම දෙන්න යන්නේ. ඉතින් සමහරක් කෑම නිසා අද මට දිව්‍ය රසවල සේරම නැතු යන්න පුළුවන්. ඒ කොහොම වුණත් අද මං සේරම කාලා තමයි නවතින්නේ. අපි යමු වීඩියෝ එකට. හරි ඉතින් යාළුවනේ අපි එකටම දිව්‍ය රසවල ටික මතක් කරමු. දිව්‍යේ තියෙනවා ඉතින් පැණි රස, තිත්ත රස, ඇඹුල් රස, කහට රස, ඒ වගේම ලුණු රස. ඉතින් මෙන්න මේ රසවල පහට තමයි අද ඉතින් කෑම කන්න යන්නේ. හරි දැන් එකටම අපිට කරලා තියෙන්නේ ඇට්ටරේ YouTube channel එකෙන් ඉතින් අපිට කහට රස සහිත කෑම දෙකක් තමයි කරලා තියෙන්නේ. අපි එකටම බලමු වීඩියෝ ක්ලිප් එක. ඉතින් මේ පාර වීඩියෝ එක ගෙනාවේ අශේන් මල්ලි. අශේන් මල්ලි ඉතින් අපි දෙන්නයින් ඉල්ලලා තියෙනවා කහට වර්ගයේ කෑම දෙකක්. ඉතින් කහට සහිත කෑම දෙකක් මං කියනවා එක කෑමක් උගුර ඇස්ස කියලා. ඉතින් සදේ ඔයා අශේන් අයට දෙන කෑම මොකද්ද? අඹ සදේ කහට නැහනේ. වෙන කෑමක් දෙන්නේ. කහට කෑම එකක් දෙනවා. මාදා. ඒතර අපි දෙන ඔයාට මාදනුයි උගුර ඇත්තයි. ඔන්න දෙක අපේ. හරිද? යාළුවනේ මාදන් හොයන්න වෙලා තියෙන්නේ. දන් ගසුත් තියනවා, දන් තියා, මාදන් තියා මොනවත් නැහැ වගේ පේන විදියට මල් නම් තියනවා ඒ වගේ. මේ කාලේට හැදෙන්නේ වගේ දැන් කරුවලට කියන ඇවිල්ලා තියෙන. ඉතින් කැමරා ක්වොලිටිත් දන්නේ මම කරුවල ටයිම් එකට වීඩියෝ කරලා නැහැ. අද ලයිට් ටිකක් ගෙනාවෙත් නැහැ. මල් තියෙන්නේ යාළුවෝ. ගෙඩි නැත. තියනවද? මොනවද තියන්නේ? මොනවද? කොබෙන? වීඩියෝ වෙන? යාළුවනේ ඉතින් අපි ජයග්‍රාහී මොනවද නේද කියන්නේ දන්ද? දන් හොයාගෙන තියෙන ඉතින් මේ තියෙන වැඩි. කොයි ඉතින් නඩාව. රටේ එක එක කරමුද? මේ විතරක් තියෙනවා මේ? යේ සෑනලා කෙවුවා යාළුවනේ මේ තියෙන යාළුවනේ ඉතින් අපි හොයාගත්ත දන් ටික. හෙලෝ යාළුවනේ ඉතින් ඔන්න උගුරස්ස ගන්න වෙලා තින්නේ. කොහොම හරි උගුරස්ස නැතුව ඉතින් වීඩියෝ බලන යාළුවෙක් හම්බුණා. ඉතින් එයාට කිව්වා අරයන් කියලා. ඉතින් එයා කිරිමටි අඬාවා රෑ හින්දා. ඉතින් ඉන්නවා. පේන්න දුන්නේ මෙහෙර. මේ පැත්තේ. මෙන්න ඉන්නදී අපේ යාළුවා ඉතින් අපි උගුරස්ස ගෙනත් දුන්නා. වන්න නා ඉතින් යා කැම්ම එක අල්ලගත්තා. උගුරස්ස දිනා හරි ඉතින් උගුරස්සත් හරි. හරි ඉතින් ගැම්මට දිය දිනා උගුරස්ස අපිට ගිය පාර හොයාගන්න බැරුව ගියා. ඉතින් යාළුවනේ වෙනම ලයිටින් සිස්ටම් එකක් පාවිච්චි කරන ඉඳ GoPro එකෙන් කැමරා කරද්දි පොඩ්ඩක් ගැයි වගේ පෙන්වන්නේ. යාළුවනේ මට මාදන් හොයන්න බැරුව ගියා. ඒ වෙනුවට මට දන් හොයාගන්න පුළුවන් වුණා ආදේශකයක් විදියට. ඉතින් අපිට දන් හොයාගන්න පුළුවන් වුණ ඉඳ ඒක තමයි මම කියන්නේ. මේ පාරන උගුරස්ස හොයාගෙන තියෙන මම ඔයාලට උගුරස්ස ටික පෙන්වන්න. එන්න ඉතින් උගුරස්ස ටික ගෙනල්ලා තියෙන ඉතින්. අද පළවෙනියටම දුන්න කැම ටික නම් මරු. නයිස්. හැබැයි ඉතින් අන්තිම පන්තියේදී බලමු මගේ දිව ඉතුරු වෙයිද දන්නේ නැහැ. මේක ඔයාලා දන්නේ නැති පොඩ්ඩක් මෙන්න මෙහෙම මේ තල්ලා කද්දි පොඩ්ඩක් රහයි ඈ. රහගතිය වැඩි වලත් කරලා බලන්න. සමහරක් අය දන්නවා. මේ පාර නම් පොඩ ගන්න. ගිය පාර වීඩියෝ එක දිගින් මම මේ පොඩ කට්ටිය ගියාලි බලන්න බාගෙට ගියා කියලා. පැටුණා කමක් නැහැ. ඒ වුණාට මේ පාර වැඩියෙන් ගන්නවා. මරු හරි ඉතින් කොහොමරි උගුර හෙඩියක් කාලා පටරහයි සායිදුරුයි ඊළඟට අපිට කියලා තිබ්බා අපේ පොඩි මෑන් සදෙව් මල්ලි කියලා තිබ්බා අපිට දන් කන්න කියලා.
දම් වලත් කහට ගතිය තියෙනවා. ඉතින් මේ තියෙනවා ඉතින් දම් පේනවා ඉතින්. රහය දම් හුඟ කාලකින් කෑවේ. හැබැයි කහට ගතිය ඇරියාගේ. මාරුනේ අනේ. ඇත්තම කිව්වොත් ආදරේ හොඳම කැමටිය දීලා තියනවා. පළවෙනියට නම් සුපේ. හරි ඉතින් යාළුවනේ ෆයිනලි අපි කහට රස ඉවර කරා. අපි දැන් ඊළාට යන්නේ ලුණු රස. අපි ඉතින් බලමු ලුණු රසට මොනවද කවුද දීලා දෙන්නේ කියලා. ඔන්න අපේ අශීන් මල්ලියන මම දෙන චැලෙන්ජ් එක තමයි ලුණු රස. කාපිය ලුණු. හරි. මම මුලින්ම දෙනවා කොත්තු වී හරි මොනවා හරි නූඩල්ස් පැකට් එකක් ලුණු එක්ක ගාගෙන කාපිය. හරි. දෙක ජෑම් පාන් ලුණු එක්ක ගාගෙන කාපිය. හරි. ලුණු පොඩ්ඩක් බෑ. ලුණු හොඳට ගාගෙන කන්න ඕනේ සුද්දා. ඉතින් කට්ටිය subscribe පාරකුත් දාගෙන යන්න වීඩියෝ බලන ගමන් enjoy කරන ගමන් subscribe කරන්න අමතක කරන්න එපා. ලුණු එක්ක ගාගෙන කන්න. මේ සැන්දී එකකට වඩා ලුණු කන්න එපා කියලා මට උගන්ලා තියෙනවා ඉස්කෝලේ. අයියෝ. මෙන්න තියෙනවා ලුණු. මෙච්චර රස එක ලුණු එක්ක කඩේ. ඔයාලට පේනවද දන්නේ නැහැ. ලුණු වටේට ගෑවිලා තියෙන්නේ. ඔයාලට මම ආයෙ පෙන්නන්නම් ලුණු ගාවලමයි කන්නේ. මේ ලුණු කුඩු එලිලා තියෙනවා. මම ලං කරලම් පෙන්නුවේ නැත්තම් ලුණු නෑ කියන්න පුළුවන් ඒකයි. අයියෝ. දැන් නිකනුත් කමු. කට ටිකක් හරියනකම්. වෙබ් ඩිසයිනර් කෙනෙක් වෙන්න කැමති නම් හොඳම තැන තමයි Master 7X. ෆයිබර්ගේ දේවල් හරහා වලින් ඔන්ලයින් earn කරන්න වගේම ඔයාලට පුළුවන් ලංකාවේ වෙබ් ඩිසයින් සර්විස් එකක් පටන් ගන්න. එහෙනම් දැන්ම join වෙන්න වෙබ් ඩිසයින් and fiber master class 2025. මේකෙදි ඔයාලට වෙබ් ඩිසයින් හා ෆයිබර් ගැන A to Z සිංහලෙන්ම ඉගෙන ගන්න පුළුවන්. සාර්ථකව මේ පාඨමාලාව අවසන් කරන කට්ටියට ලංකාවේ තියෙන ලොකුම IT companies එක්ක එකතු වෙලා වැඩ කරන්න පුළුවන්. ඒ වගේම ඔයාලට මෙයාලගෙන් lifetime support එකක් හම්බ වෙනවා. ඉතින් මොකක් කර ප්‍රශ්නයක් ආව කන්නයාගේ lifetime support එකක් හම්බ වෙනවා. ඉතින් මේ දවස්වල ඔයාලට 150ක offer එකක් හම්බ වෙනවා. ඉතින් 300 දෙනෙක්ට වගේ විතරයි මේ ඉතින් free offer එක හම්බෙන්නේ. ඉතින් 150ක discount හම්බ වෙනවා පළවෙනි 300 දෙනාට. ඉතින් 3950කට වගේ ඔයාලට මේක මිලදී ගන්න පුළුවන්. ඒ වගේම එකපාර pay කරන්න බැරි කට්ටියට ඔන්න කොකෝ payment හරහා මාස 3කින් payment කරන්නත් පුළුවන්. ඉතින් 2025 දැන්ටම මාස 3ක් ගෙවිලා ඉවරයි. ඉතින් තාමත් ඔයාලට හීන වලට යන්න බැරුණා නම් හොඳම තැන තමයි මෙන්න මේ Master 7X. ඉතින් යාළුවනේ මේ තියෙන Master 7X වෙබ්සයිට් එක. ඉතින් ඔයාලා මෙන්න මෙහෙම පල්ලයට යනකොට ඔයාලට තියෙන මෙන්න මෙතන 7000 ගාන අඩු කරලා තියෙන මෙන්න විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් enroll now කියන එක දුන්නාට පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මෙතනින් මේ course එක buy කරන්න. ඉතින් යාළුවනේ යාළුවේ contact number ඉතින් යාළුවට යද්දි තියෙන. ඉතින් ඔයාලට WhatsApp number, email ඉතින් ඕනම විදිහට contact කරගන්න පුළුවන්. ඉතින් මම ඔයාලට WhatsApp number එක දාලා තියන්න. වගේම group එක දාලා තියන්න පළවෙනි comment එකේ. එහෙනම් guys good luck. හරි ඉතින් කොත්තු මීයකන හරි දෙවෙනියට කියලා තිබ්බා. ජෑම් පාන් ගෙඩියක් එක්ක ලුණු ඒත් ඉතින් කන්න තියෙන්නේ. කන්න. මම දින දින ජෑම් අයිස් එක බලමු.
මේකත් මොන වගේ ටේස්ට් එකක් තියෙද්ද නේ කොළුණුයි තමයි ඉතින්. ඒක ඉතින් කද්දිම අනේ මන්ද කාලම් බදන්න ඕනේ නේ විදිය. දැන් ජෑම් පාන් වල ජෑම් අඩුයි දන්නවනේ ඉතින් පාන් විතරයි ඈ. මේක නෑ හැබැයි ටිකක් තියෙනවා. වරෙන් චූටි කැලක් කෑ කන්න. අපි දාගමු ලුණු කුඩු ටික. දාගත්තා ඉතින් ලුණු කුඩු ටික තියෙනවා. පනීර හයි ලුණුයි එකට සෙට් වෙන්න. ජෑම් හරින් ටිකක් කමු. තව ගෑලක් කමු නැත්තම් කටයි ගෑවි ගියයි. මේකට ලුණු ටිකක් දාගමු. ලුණු දාලා තියෙන දණ්ඩ යට ජෑම් තියෙන කැල්ලක් තියෙනවා. දිව මඤ්ඤං වල යනවා. අර ජෑම් එකකින් තමයි පොඩ්ඩක් අල්ලගෙන හරියන්නේ නැත්තම් ඉතින් දුවන් තමයි ඉන්නේ. හරි ඊළඟට අපි යමු ඇඹුල් රස. නෑ. අපි ඊළඟට යමු පැණි රස. ඉතින් ඔන්න මට හම්බෙලා තියෙන අෂෙන් මල්ලිට දෙන පැණි රස චැලෙන්ජ් එකක්. යෝ ඉතින් ඔන්න අෂෙන් මල්ලි මං වාර දෙන චැලෙන්ජ් එක තමයි කැම්බරි ඉස්සරහින් ඉඳන් වැඩි සීනි ප්ලේන් ටිකක් බොන්න ඕනේ. ඒක බොන්නත් ඕනේ සීනි හැඳි 10ක් දාන්න ඕනේ. ඔබ සීනි හැඳි 10ක් දාලා තමයි මේ ප්ලේන් ටික බොන්න ඕනේ. ඉතින් කැම්බරි ඉස්සරහින් ඉඳන් වා සීනි හැඳි 10ම දාන්න ඕනේ. ඒක ඉවරුනක මම බීලා ඔබ ගන්න ඕනේ රුපියල් 600 දෙන ලොකු චොක්ලට්. ඒ චොක්ලට් එකත් උඹ ඉවර වෙනකම්ම කන්න ඕනේ. ඉතින් ඕක තමයි චැලෙන්ජ් එක. සීනි 10ක් දාලා ප්ලේන් ටිකක් ගහන්න ඕනේ. ඒ වගේම මේක ගහලා ඉවරන ගමන් ඔයා කන්න ඕනේ ලොකු චොක්ලට් එකක්. පොඩි එකක් නෙමෙයි මට තියාගෙන ලොකු චොක්ලට් එකක් කන්න ඕනේ. ඉතින් ඕක තමයි චැලෙන්ජ් එක. ඉතින් අපි බලමු. යහන්නයි ගැම්මක් ඒවා මගේ එක්කෙනවා යහන්නයි. ඉතින් රිස්බෙරි 600යි චොක්ලට් එක ඉතින් 600 එකක් කියලා නේ කියන එන්න දින 600 කියලා ගාලා තියෙනවා. පේ නැත්තම් කවන්නේ හරි වල ගාන බලන්න මේ ලොකු චොක්ලට් එක. තව යා ඊට කලින් කිව්වා අපිට ප්ලේන් ටිකක් බොන්න කියලා සීනි හැඳි 10ක් දාලා. ඉතින් එහෙම කරේ චොක්ලට් එක විතරක් කන්න දුන්නා නම් හරිනේ. අයියෝ කවන්නේ අපේ අම්මා ඉතින් අපිට තේකත් හදලා ගෙනාවා. සීනි හැඳි 10ක් ඇයි මා පැණි රසට මත් වෙලා මැරෙයිද දන්නේ. මං කිව්වා අද දිවේ රසවල් එක එක නැතු වෙනවා කියලා. දැන් රසවල් දෙකක් ඉවරයි. දැන් මේ තුන්වෙනි රසත් නැතු වෙයිද දන්නේ. කමක් නැහැ. හරි ඉතින් අපි වැඩි සීනිත් ඒක කොණ්ඩ යන්නේ. යන්න අයියා කිව්වා සීනි හැඳි 10ක් දාන්න යන්නේ. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි. මී පැණි බොන්න වෙයිද දන්නේ නැහැ. දැන් ඉතින් පොඩ්ඩක් ඌරුත් ගෑවා. ඔන්න ඔය ඕනේ නෑනේ. මේකම බොන්න ඕනද? මං තේ බොන්න කැමති නෑ මොනවාට. අම්මට සිරි පැණි රහ. හැබැයි පැණි රහ වැඩි වගේ. කමන්නේ අපි තව ටිකක් දී කරගමු.
හැලුණත් එක්ක හරි ඉතින් තේ එකක් බිව්වා හරි ඊළඟට අපිට කියලා තියෙනවා මේ පැනිරාස වැඩි රයිස්බෙරි චොක්ලට් එකම කන්න කියලා ඉතින් චොක්ලට් එකත් කමු ඉතින් චොක්ලට් එකත් මත් වෙන හින්දාමත් දන්නේ එකම කන්න කියලා තියෙනවා අපි අන්බොක්සින් පාරක් දාමු ආ ඒක හරියන්නේ නැහැ මේ හතරත් කරලා තියෙනවා අන්බොක්සින් හරි ඉතින් අපේ චොක්ලට් එක මේකම නම් කන්න බෑ. යන්නයි මං හිතන්නේ මේකම නම් කන්න පුළුවන් වෙයි කියලා මෙච්චර එකක්. මේක හයිසි චොක්ලට් එක සෑහෙන විශාලයි. කොහොමද අපි මත් වෙනකම් කමු ඉතින්. මුලේ පට්ටම රහයි ආවුනේ. මේ පොඩි කෑල්ලක නෝන මත් වෙන කටියක් වගේ යන්නේ එකෙන් මෙලෙකම. සීනි එකක් බීලා මේ සීනි වැඩි සීනි ප්ලේන් ටිකකුත් බිව්වනේ. මේක කියන්නේ පොඩි කෑල්ලක ගන්නත් වෙනවා. මේ දැනගමුද කොහොමද දීලා දෙන්නේ මම මේ 600ක කෑවේ නෑ. මාළු රහසු බිරි හැබැයි මේක දැන් තීරුවක් විතර කෑවා. තීරුවක් විතර කද්දි මත් ඒක නයි දැන්ටමත් එන්නේ. මෙච්චර එක මත් වෙනවා යාළුවනේ. අසන නම්බර් 1 කාබාන්ඩ රිස්බෙරි එකේ තියෙන ෆෘට් ඇන්ඩ් නට් කියලා. අම්බෝ මත් වෙනවා. දැන් නම් මත්ලා ඉන්නේ හොඳටම. අම්බෝ කාලරි ගන්න පුළුවන් මේ 34 පොඩ්ඩයි කියලා. මේ චොක්ලට් එක ප්‍රමාණයෙන් විශාලයි. එක තීරුවක තියෙනවා 2 4 5ක් විතර. පට්ටම ලොකුයි යාළුවනේ මේක බලනකොට ලොකුයි අරගෙනම බලන්න. මේ පට්ටම විදියට මත් වෙනවා. පට්ටම රහයි. ඉතින් කාගන්න අමාරු කෑවේ මට සෑහෙන්න කෑවේ. හරි එහෙනම් අපි පැන්ඩ්‍රසත් කම්ප්ලීට්. ඊළඟට අපි අපේ විදු අය දීලා තියෙන අඹුල් රසට යමු. බලමු අපිට මොනවද දීලා තියෙන්නේ කියලා. යෝ අෂෙන් මල්ලි ඔයාලා මන් දෙන්න ඕනේ අඹුල් කෑම දෙක ගන්න. ඔයා ඛණ්ඩ ඔයාලා දැන් නෙල්ලි දෙන්න බෑ. මොකද උඹලා අයියත් මන් නෙල්ලි දුන්නේ එයාගේ බ්ලොග් එකේදී. අතෝන් නෙල්ලි දෙන්න බෑ. හරිද? ඔයා ඛණ්ඩ කෙලින්ම බිලින් ගෙඩියක්. හරිද? බිලින් ගෙඩියක් කන්න ඕනේ. ඊට පස්සේ එක කෑමක් අනිත් එක තමයි දෙහි ගෙඩියක්. දෙහි ගෙඩියක් මුකුත් කරන්න නැතුව සුද්ධ කරන්න නැතුව හපන්න නැතුව දෙකට කපන්න නැතුව ගෙඩිය පිටින් කටේ දාලා කන්න ඕනේ. ඒ දෙකම කනකොට ඔයාගේ මූණ nyuk කරගන්න නැතුව කෑවොත් ඔයා වැටේ. හරිද? ඒක තමයි චැලෙන්ජ් එක. මූණ ñොරොක් කරගන්න බෑ. මූණ ñොරොක් කරගන්න නැතුව hina වෙලා කන්න ඕනේ. ජය වේවා. හෙලෝ යාළුවනේ ඉතින් මේ බිලින් හොයන්න ඉල්ල තියෙන ඔන්න විදුවයි ඉතින් මේ වැඩි දුර යන්න ඕනේ නැහැ අපේ ගෙවල් ළඟ ඉතින් ගෙදරක බිලින් තිබ්බ බිලින් පොඩි එකක් තියෙන ඉතින් මෙන්න තියෙනවා බිලින් මෙන්න තියෙනවා බිලින් හරි ඉතින් යාළුවනේ අපිට විදුවයි කියලා තියෙන එකට බිලින් ගෙඩියක් කන්න කියලා ඒ වගේම තමයි මූණේ කිසිම රියැක්ෂන් එකක් කරන්න එපා කියනවා hina වෙලා කන්න කියනවා
මෙන්න තියෙන යාළුවනේ කඩංගා බිලින් ගෙඩි ටික. හොය මම හිනාලා ඉන්නේ. මොකද වෙන්නේ යාළුවනේ? මම hina වෙලා ඉන්නේ. කපන්න බෑ කිසිම දෙයක් කරන්න බැරි හින්දා දැන් මෙන්න මේ විදිහට මම කටට දාගන්න යන්නේ. හපනවා ඉතින් කොහොම හරි වැඩ එක කරනවා. හරි ඉතින් අපි මේක හපමු. හපන්න ඕනනේ. දැන්ම කට ඇතුළට දාගත්ත ගමන් ස්මෙල් එක එනවා. කට ඇතුළට දාගමු. බිලින් ගෙඩිය නම් කොහොම හරි hina වෙලා කෑවා. දෙයි ගෙඩියක් නිකන් හබනවා කියන්නේ hina වෙලා කරන්න අමාරු වැඩක්. හරි ඒ වුණාට කොහොම හරි සෑහෙන රට්ටියක් සාමාන්‍ය වෙලා කැපුවා. මරු ඉතින් දැන් කටේ මරුම ටේස්ට් එකක් තියෙන්නේ. හරි ඒකත් ඉවරයි. අපේ ඊළඟට අන්තිම රස විදියට තියෙන්නේ තිත්ත රස. තිත්ත වලින් මොනවා හම්බෙලක් දන්නේ නැහැ. හරි යසෙන් මල්ලි. ඔයා දැන් කරන්නේ දැන් මේ කල්පනා කරේ මම මේ මොන රස දෙන්නේ කියලා. ඔයාට දෙන්නම්ම තිත්ත රස. හරිද? දෙහි ගෙඩිය පොත් ඇරලා පොත්තයි කරවිලයි එකට මේ මික්ස් කරලා කන්න ඕන. ඒක මේ නිකන් එකසේම හපලා දාන්න බෑ මේ. අපල සාමාන්‍යයෙන් විනාඩියක කටේ තියන් ඉන්න ඕනේ ඉතින් හප. එහෙනම් හරි දැන් ඉතින් අපිට අන්තිම එක්කෙනා KDJ ගේ නිමේෂය ඉතින් අපිට දීලා තියෙන්නේ දෙහිගෙඩිය කරවිලයි. කාලා දාන්නත් බෑ කියනවා හපන්නත් කියන විනාඩියක් විතර. හරි චැලෙන්ජ් අප්සෙට්. මම එහෙම අභියෝග නම් මමනේ. අපි try එකක් දෙමු. ටයිමර් එක දැම්මයි කෑවයි. ටයිම් එක දැම්මා. කොහොමද? Would I dish that right? Ngani hatir pa. Nero 5 guys. මම තිත්ත රස කියන එක අද තමයි හොඳටම දැනගත්තේ. කොහොම හරි ඒකත් ඉවරයි. හරි ඉතින් අද තමයි තිත්ත රස හොඳටම දැනගත්තේ. මේ හරි නිකන්
අමුතුම ඔයක් වෙනවා. කොට ඇතුළ දිව නිකන් ගැලිලා වගේ. හරි ඒකත් ඉවරයි කොහොමද? ඉතින් හරි ඉතින් අපි ටෙර YouTube channel එකේ ඉතින් වීඩියෝ ක්ලිප් එක එව්වා. ඉතින් අපි කිව්වා ඉතින් පට්ටම සතුටුයි. ඉතින් එයාලා සුපිරි ගේමක් ගහනවා ඉතින් මරු එකම එක්ස්පෙක්ට්. ඉතින් thank you අපිට වීඩියෝ ක්ලිප් එක එව්වට. හරි ඉතින් අපිට පොඩි අයියත් ඉතින් වීඩියෝ ක්ලිප් එක එව්වා. ඉතින් මරු ඉතින් පට්ටම කිසිම ලොක්කවන්න ඉතින් එයත් ක්ලිප් එක එව්වා. thank you. හරි ඉතින් අපිට ඉහන්න අය ඉතින් නෝඩි ප්‍රොඩක්ෂන් එකේ ඉහන්න අයත් ඉතින් අපිට ක්ලිප් එක එව්වා. ඉතින් මරු එයත් ඉතින් ලක්ෂ ගහයි අඩුම වීඩියෝ ගානකින් මම වගේම ඉතින් එයාට ස්පෙෂල් තැන්ක්ස්. හරි යාළුවනේ ඉතින් විදු අයියත් අපිට වීඩියෝ ක්ලිප් එක එව්වා. විදු අයියා ඉතින් මේ ටිකේ රැප් එකකුත් යනක මම කොහෙද ඉන්නේ. ඔව් රැප් එකක් යනක මම ඉන්නේ. වැඩ ගොඩක් අතරතුර ඉතින් මට වීඩියෝ ක්ලිප් එක එව්වා. ස්පෙෂල් තැන්ක්ස්. හරි ඉතින් අපිට තව KDJ එකේ නිමේෂ් අය ඉතින් අපිට වීඩියෝ ක්ලිප් එක එව්වා. මට වඩා අවුරුද්ද වැඩිම. ඉතින් එයාට ස්පෙෂල් තැන්ක්ස්. හරි ඉතින් යාළුවනේ අද ඉතින් දිවේ රසවල් පහම ඉතින් try කරා. ඉතින් YouTubers ලාම ඉතින් මගේ දිවේ රසවල් try කරන්න උදව් කරා. ඉතින් සුපිරි support එකක් දුන්නා. ඒ වගේම ඉතින් ඔයාලට සුපිරි enjoy වීඩියෝ එක enjoy කරන්න පුළුවන් වුණා කියලා හිතනවා. ඉතින් අද සුපිරියට vlog එකක් ගෙනා. ඉතින් ඔන්න අනිවාර්යයෙන් ඉතින් subscribe කරලා නැත්නම් subscribe කරලා set වෙන්න ඉතින් comment එකක් දාන්න යන්න ඔයාලට තව කියන්නේ මොන YouTubers ලාත් එක්කද මම කරන්න ඕනේ කියලා comment එකක් දාන්න යන්න. ඊට අමතරව මම හිතුවා ඔයාලට කියන්නේ මගේ subscribe 10000න් 10000ට ඒ කියන්නේ 50000ට මම එකක් ගෙනාවා 60000ට ගෙන ඔන්න 70000 80000 90000 ලක්ෂය ඔන්න ඔය වගේ subscribe 10000න් 10000ට ලක්ෂ ගානක ඉතින් මේ වගේ ස්පෙෂල් බ්ලොග් ටිකකුත් ගේන්න හිතුවා. හරි ඉතින් යාළුවනේ අදත් බ්ලොග් එක හොඳයි කියලා හිතනවනේ. අදම නම් මම වීඩියෝ එක බලන්නේ. තාම subscribe කරලා නැත්නම් ඉතින් යාළුවනේ subscribe කරන්න. ඉතින් බෙල් අයිකන් එක තෝල් දාලා තියාගන්න නේ. අලුත්ම වීඩියෝ එකකින් අලුත්ම දවසකින් සෙට් වෙනකම් මම ගිහින් එන්නම්. මම Days of Ashen